අදත් අපේ YouTube නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා අපේ ගෙවත්තට රුකුල් ලබා දීලා කොහොමද ස්වභාවිකව මීමැස්සෝ ආකර්ෂණය කරගන්නේ මීමැසි ජනපදයක් ගෙන්නගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ කලින් වීඩියෝ එකේදී ඔබට පොරොන්දු වෙච්ච විදියට ඒ විදියට අපේ ගෙවත්තේ තියෙන රුකුලකට එහෙම නැත්නම් ස්වභාවික ස්ථානයකට පැමිණලා තියෙන මීමැසි ජනපදයක් නිවැරදි ආකාරයෙන් මේ විදියට මීමැසි පෙට්ටියකට ඇතුළත් කරගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මේ කාරණේදී අපිට මූලිකවම අපි කතා කරන්න ඕනේ මෙන්න මේ මීමැසි පෙට්ටියක් කියන්නේ මොකක්ද කියන එක. මීමැසි පෙට්ටියක අන්තර්ගතයේ මේකේ කොටස් මොනවද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඉතින් මේ ගැන කතා කරන්න අපි කලින් වීඩියෝ එකේදී අපි සම්බන්ධ කරගත්තා සසිඳු මහත්තයා. ඉතින් අද දවසේදීත් අපි පැමිණලා ඉන්නේ මේ සසිඳු මහත්තයාගේ ගෙවත්තට. ඉතින් අපි සසිඳු මහත්තයත් එක්ක එකතු වෙලා බලමු, කතා කරමු මේ මීමැසි පෙට්ටියක් කියන්නේ මොකද්ද, මේ පෙට්ටියක අන්තර්ගතය මොනවද, මේ සම්බන්ධව වැඩි විස්තර අපි කතා කරන්න. එහෙමනම් අපි සසිඳු මහත්තයා මේ වීඩියෝ එක හා සම්බන්ධ කරගමු. සසිඳු මහත්තයා, ඉතින් අපි කලින් වීඩියෝ එකේදී අපේ ප්‍රේක්ෂකයන්ට පොරොන්දුවක් වුණා මීමැසි ජනපදයක් අපි කොහොමද පෙට්ටියකට ඇතුළත් කරගන්නේ කියලා ඉදිරිපත් කිරීමක් කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට අපේ ගෙවත්තට පැමිණලා තියෙන ජනපදයක් අපි කොහොමද පෙට්ටියකට ඇතුළත් කරන්නේ කියලා පෙන්වන්න. ඉතින් ඊට කලින් මම හිතුවා පෙට්ටියක් අපේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමක් කරන්න ඕනේ. ඉතින් ඔබතුමාට පුළුවන්කමක් තියෙනවද මේ මොහොතේදී අපිට මීමැසි ජනපදයක් ඇතුළත් කරන පෙට්ටියක කොටස් හඳුන්වලා දීලා මේ මොන මොන දේවල් වලට භාවිතා වෙන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න? ඔව්, ආයුබෝවන්. ඉතින් මම අද ඉදිරිපත් කරන්නම් කොහොමද ඕගොල්ලන්ට ජනපදයක් පෙට්ටියට ඇතුළත් කරන්නේ. එතකොට කොහොමද අපි මේ මීමැසි ජනපදයකට පෙට්ටියක් තෝරගන්නේ, මොනවාද පෙට්ටි වර්ග තියෙන ලංකාවේ, අනිවාර්යයෙන් ඊට අමතරව මේ පෙට්ටියේ තියෙන කොටස් මොනවාද. ඉතින් එතකොට ඔව්, දැන් නවකීන්ට මේ කොටස් සමහරලාට දන්නෙත් නෑ මේ සමහරලාට පිලා පෙට්ටිය කියලා තියෙනවා, පැණි පෙට්ටිය කියලා තියෙනවා. ඉතින් මේක හඳුන්වා දීම මම හිතන්නේ අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. අත්‍යවශ්‍යම කාරණයක්. එතකොට මේ කොටස් වලට අපි ස්වභාවයෙන් ජනපදයක් ඇතුළත් කරනකොට මේ කොටස් වලට ඇතුළත් කරන්න ඕනේ මොන අවස්ථාවේ තියෙන මී වදද කියලාත් අපි දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. එහෙනම් අපි යමුද වීඩියෝ එකට ගිහිල්ලා බලමුද පෙට්ටියක් හඳුන ගන්න. අපි යමු එහෙනම් පෙට්ටියක් හඳුන ගන්න එක කොහොමද කියලා. හොඳයි, එහෙනම් අද දවසේ අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා ලංකාවේ මීමැසි පාලනය සම්බන්ධයෙන් භාවිතා වෙන සුලභව භාවිතා වෙන පෙට්ටි වර්ග දෙකක්. එතකොට මේ පෙට්ටි වර්ග දෙක මම කිව්වොත් එකක් තමයි රාමු 8 පෙට්ටිය. අනික තමයි රාමු 6 පෙට්ටිය. එතකොට මේ රාමු 8 පෙට්ටියේ සහ 6 පෙට්ටියේ තියෙන වෙනස්කම අපි ඇතුළත විස්තරේ ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඊට අමතරව ඕගොල්ලන්ට බැලුවොත් පේනවා, පිටින් බැලුවොත් මේ රාමු 8 පෙට්ටිය හතරැස් ගතිය තියෙන පෙට්ටියක්, රාමු 6 පෙට්ටිය දිගටි පෙට්ටියක්. එතකොට මේ පෙට්ටියේ තියෙන කොටස් අපි එකින් එක උඩ ඉඳන් පල්ලෙහාට අඳුනගෙන යමු. එතකොට මුලින්ම මම ඕගොල්ලන්ට පෙන්නනවා රාමු 8 පෙට්ටියේ වහලය කියන කොටස. එතකොට මේ තමයි රාමු 8 පෙට්ටියේ වහලය කියන කොටස. මේ තමයි රාමු 6 පෙට්ටියේ වහලය කියන කොටස. එතකොට ඕගොල්ලන්ට පේනවා පෙට්ටියේ වෙනස්කම මතු පිටින් බලලා අඳුන ගන්නත් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. ඊගාවට මම ඕගොල්ලන්ට පෙන්නනවා රාමු 8 පෙට්ටිය සහ රාමු 6 පෙට්ටියේ මුලින්ම ඕගොල්ලන්ට වහලේ නිරාවරණය කරාම හම්බ වෙන්නේ මේ වගේ උඩින් තියෙන දැල් රාමුව. එහෙම නැත්නම් මේකට කියනවා ක්‍රවුනින් බෝඩ් කියලා. මේකේ මීමැස්සොන්ට හුස්ම ගැනීමේ පහසුව සහ ඇතුළත වාතාශ්‍රය හොඳට සැපයීමේ පහසුව සඳහා උඩින් මේ වගේ සිදුරු ගහලා ඒවට කුඩා දැල් කැබලි ගහලා රඳවා තිබෙනවා. එතකොට මේ දෙකිනුත් ඕගොල්ලන්ට පේනවා පෙට්ටි දෙකේ කොහොමද වෙනස්කම කියලා. ඒ කොටසට අපි කියන්නේ දැල් රාමුව කියලා නේද? දැල් රාමුව කියලා. එහෙම නැත්නම් ක්‍රවුනින් බෝඩ් කියලා මේක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. එතකොට ඊගාවට මම ඕගොල්ලන්ට පෙන්නන්නේ මේ හැම පෙට්ටියකම උඩින්ම ඊගාවට ඕගොල්ලන්ට හම්බ වෙන කොටස තමයි පැණි පෙට්ටිය කියන කොටස. එතකොට මේ පැණි පෙට්ටි දෙකේ තියෙන වෙනස මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ රාමු 8 පෙට්ටිය, හතරැස් පෙට්ටිය මේ වගේ. මේ තියෙන රාමු 6 පෙට්ටියක්, දිග පෙට්ටියක්. එතකොට මේ ඕගොල්ලන්ට පේන්නේ ඒකේ පැණි පෙට්ටි දෙකේ වෙනස. එතකොට මේ පැණි පෙට්ටි දෙකේ වෙනසට අමතරව ඕගොල්ලන්ට පේනවා මේ හැම එකක්ම ඇතුලේ තියෙන පැණි රාමු. ඒ පැණි රාමු දෙකේ වෙනස කොහොමද කියලා. රාමු 8 පෙට්ටියේ හැමතිස්සෙම රාමු පොඩි, රාමු 6 පෙට්ටියේ රාමුව දිගයි, පළලුත් උසිනුත් ටිකක් වැඩි. එතකොට මේකේ රාමුවේ පළල ගත්තාම රාමුවේ පළලේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. රාමුවේ පළල
එකම තමයි. මොකද මේ වද බැඳීමේදී ඒ කියන්නේ මේ වදයක ප්‍රමාණය කොහොමත් එකම ඒ කියන්නේ ඝනකමක් තමයි පිළිටන්නේ නේද? එකම ඝනකමක් පිළිටන්නේ. එතකොට මේකේ වදේ දිග සහ උස කියන කොටස් තමයි වෙනස් වෙන්නේ. ඊට අමතරව අනික් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මේ රාමු 8 පෙට්ටියක් ඕගොල්ලෝ ගන්නකොට මේ රාමු 8 පෙට්ටියට එනවා පැණි පෙට්ටි දෙකක්. හැබැයි රාමු 6 පෙට්ටිය එනකොට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ එක පැණි පෙට්ටියයි. එතකොට ඒකේ ඕගොල්ලන්ට වාසියක් අවාසියක් හිතන්න එපා ලොකුවට. මේකේ ඇත්තට මේ පැණි පෙට්ටි දෙකක් සපයලා නැත්තේ මේ වගේ නිෂ්පාදන වියදම ගත්තාම මේකට තව පැණි පෙට්ටියක් ආවොත් මේකේ නිෂ්පාදන වියදම තව ගොඩක් වැඩි වෙනවා. මොකද මේ පෙට්ටිය ඕගොල්ලන්ට පේනවා රාමු ප්‍රමාණය අඩු වුණාට මේක දිගින් සහ උසින් ගත්තාම විශාලත්වය වැඩි. එතකොට මම මොකද කරන්නේ? දැන් මම මේ පැණි පෙට්ටිය අයින් කරාම ඕගොල්ලන්ට පේනවා ඊට පස්සේ මේක තමයි පිලා පෙට්ටිය කියන එක. එතකොට මේකෙන් ඕගොල්ලන්ට පේනවා මේ පිලා පෙට්ටියක් අපි මේ පැණි පෙට්ටියක් එක්ක ගත්තාම පැණි පෙට්ටි දෙකක උස තමයි මේ පිලා පෙට්ටියකට සරිලන්නේ. ඒ කියන්නේ පිලා පෙට්ටිය උසට පැණි පෙට්ටි දෙකක ප්‍රමාණයක් එනවා. එතකොට ඊට අමතරව මම ඔයගලන්ට පෙන්නන්නම් රාමු 6 පෙට්ටියත් එහෙමයි. උඩින්ම තියෙන පැණි පෙට්ටිය, මේ තියෙන පිලා පෙට්ටිය. අපි මේකෙත් බැලුවොත් එහෙම පැණි පෙට්ටිය කියලා කියන්නේ පිලා පෙට්ටියෙන් භාගයක් උස. එහෙම නැත්නම් පිලා පෙට්ටිය කියන්නේ පැණි පෙට්ටිය වගේ දෙගුණයක් උස පෙට්ටියක්. එතකොට ඒකේ රාමු ගත්තත් එහෙමයි, කලින් පෙට්ටිය වගේමයි. මේ තියෙන පිලා රාමුව, මේ තියෙන පැණි රාමුව. එතකොට මේ පැණි රාමුව තියලා පෙන්වුවොත් මේ වගේ දෙගුණයක් උසයි පිලා රාමුව. ඊට පස්සේ ඕගොල්ලන්ට අවසාන වශයෙන් පෙන්වන්නේ මේ අඩිය ලෑල්ල කියන කොටස. මේකේ රාමු 8 පෙට්ටියෙත් තියෙනවා, රාමු 6 පෙට්ටිය, මේ හැම මීමැසි පෙට්ටියෙම තියෙනවා. මේක තමයි අඩිය ලෑල්ල කියන කොටස. එතකොට මේ අඩිය ලෑල්ල තියෙන කොටසට අමතරව ඕගොල්ලන්ට දැනගන්න ඕනේ විශේෂම දෙයක් තමයි මෙන්න මේ තහඩු පටිය. මේකට නමක් දීලා තියෙනවා. මේකට විවිධ නම් ඇත්තටම ලංකාවේ පාවිච්චි කරනවා. මේකට කියනවා රැජින ගේට්ටුව, ගේට්ටු තහඩුව, රැජින කපොල්ල, එහෙම නැත්නම් ගාඩ් පටිය. එතකොට මේකෙන් ඇත්තටම කරන කාර්යයට වඩා මේකෙන් ඇත්තටම කරන මේ අකටයුත්තක් තියෙනවා. මිනිස්සුන්ගේ නොදැනුවත්කම් මත තමයි මේක සිද්ධ වෙන්නේ. ලංකාවේ බොහෝමයක් මීමැසි ජනපද වඳ වෙන්න, විනාශ වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ පටියේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් මේක අපි ඉදිරියේදී වෙනම සාකච්ඡා කරනවා. මේකෙන් කොහොමද ජනපදයක් විනාශ වෙන්නේ සහ මේක කොහොමද නිවැරදි ආකාරයට භාවිතා කරන්න මොන වගේ අවස්ථාවලද කියන එක අපි වෙනම ඕගලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් මේකත් හැම මීමැසි පෙට්ටියටම එක ගානේන අන්තර්ගතයක් තමයි මේක. එහෙනම් ඉදිරියේදී ඕගලන්ට අපි පෙන්නනවා කොහොමද ස්වාභාවික වාසස්ථානයක් කරගත්ත මීමැසි ජනපදයක් ක්‍රමානුකූලව නිවැරදි ආකාරයෙන් අපි මේ රාමු 6 හෝ 8 පෙට්ටියකට ඇතුළත් කරගන්නේ කොහොමද? එතකොට ඇතුළත් කරගන්නකොට අපි මොන තත්වයේ තියෙන මොන අවස්ථාවේ තියෙන මී වදද මේ රාමු වලට අපි ඇතුළත් කරගන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපිට මේ පිලා රාමුවකට ඇතුළත් කරගන්නේ ඇත්තටම මොන අවස්ථාවේ තියෙන මී වදයක්ද? පිලා රාමුවකින් වෙන කාර්යය මොකද්ද සස්මාල්ද? පිලා රාමුවකින් වෙන කාර්යය තමයි මීමැස්සෝ මේක තමයි ඇත්තටම මුලින්ම වද බැඳගෙන ජනපදයක් පටන් ගන්න. එතකොට අපි මී වදයක් ගන්නකොට උනත් අපි ඒක ඉදිරිපත් කරන්න ඕගලන්ට මේ මී වදේ ඇත්තටම වැඩිම කොටස තියෙන්නේ පිලව්. එතකොට මේ පිලව් තියෙන මේ කොටස් සියල්ලම අපි මෙන්න මේ රාමුවට ඇතුළත් කරගන්න ඕනේ. අන්න ඒක තමයි අපි කියන්නේ මේකට පිලා රාමුව කියලා. එතකොට පැණි පෙට්ටි වලට අපි ඇත්තටම ඇතුළත් කරගන්නේ පිලව් නොමැති පැණි හෝ පරාග තියෙන කොටස්. එතකොට මේකෙන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මීමැස්සොන්ගේ වර්ධනය. මීමැස්සොන්ගේ පැටව් ඇතුලේ වර්ධනය වෙලා ඒගොල්ලන්ගේ ගහණය හොඳ මට්ටමේ පවතින්නේ මේකේ තමයි ඇත්තටම ඇතුළාන්තයේ මේකේ තමයි පවතින්නේ. එතකොට පැණි පෙට්ටි දක්වා අපි මේක අරගෙන එනකොට අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පිලව් නැතුව ඒ වදවල පැණි විතරක්. එහෙම නැත්නම් මී පැණි විතරක් තැම්පත් කරලා ගබඩා කරලා තියාගන්න. එතකොට අපිට ඒ පිලව් මිශ්‍ර වෙන්නේ නැතුව, පිලවුන්ට හානියක් වෙන්නේ නැතුව, මීමැස්සොන්ටත් කිසිම හානියක් වෙන්නේ නැතුව පැණි විතරක් නිස්සාරණය කරගන්න ඕනකම හන්ද තමයි අපි මේ පැණි පෙට්ටිය සහ පිලා පෙට්ටිය කියන මේ කොටස් දෙකක් අපි වෙනම අපි නඩත්තු කරගෙන යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමුනේ සස්නු මාත්‍යා. අපි දැන් මේ අඳුනගත්ත මේ වගේ මීමැසි පෙට්ටියකට ස්වභාවික ජනපදයක් කොහොමද ඇතුළත් කරගන්නේ කියන කාරණේ. ඔව් අපි දැන් ගිහිල්ලා බලමු අපි කොහොමද ස්වභාවික ජනපදයක් මේකට නිවැරදි ආකාරයට පෙට්ටිගත කිරීමක් කරන්න කියලා.
ඔව්. එතකොට මේ ඔයගොල්ලන්ට අද මම ඉදිරිපත් කරන්නේ ස්වාභාවික විදියට වාසස්ථානයක් හොයාගෙන ඇවිල්ලා පදිංචි වෙච්ච මීමැසි ජනපදයක් පෙට්ටිගත කරන්නේ කොහොමද කියන එක. එතකොට ඕගොල්ලන්ට පේනවා මේක ඇවිල්ලා පදිංචි වෙලා තියෙන්නේ ගෙදරක කාමරයක ගබඩා කාමරයක තැම්පත් කරලා තිබ්බ බෆල් එකක් ඇතුලේ. එතකොට මේ බෆල් එක ඇතුලේ මේ තියෙන මේ ස්පීකර් වලින් මේ සිදුරු ඇතුලෙන් තමයි ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ දොරටුව විදියට පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මේක අපි පෙට්ටිගත කරනකොට මේ බෆල් එක අපි ක්‍රමානුකූලව මේක ලෑලි ගලවලා මේ මීමැසි ජනපදයේ තියෙන වදෙන් වදේ කපල ඉවතට අරගෙන අපි ඒක මේ පෙට්ටියේ අදාළ රාමු වලට අදාළ කොටස් ටික ඇතුළත් කර ගැනීමක් තමයි අපි ඕගලන්ට පෙන්වන්නේ. සමාජයේ මතයක් තියෙනවා මේ මීමැසි පාලනයේදී මීමැසි රැජින මුලින්ම අල්ලලා මේ පෙට්ටියට දාලා ඊට පස්සේ තමයි මේ ඊතුරු ජන කොට්ටාසය ඇතුළත් කරගන්න ඕනේ කියලා. නමුත් මම දකින ඔබතුමා මේ කාණ්ඩය පිටින්ම මේක ඇතුළත් කරන්න උත්සාහ කරන්නේ. මොකද්ද ඒ ගැන ඔබතුමාගේ අදහස? ඇත්තම කියනවා නම් විවිධ පුද්ගලයන්ගේ අපිට දකින්න තියෙනවා විවිධ වර්ගයේ ටෙක්නික්ස්. එහෙම නැත්නම් අපි කියමු ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටි. එතකොට ඒ ක්‍රියාවිදි ගැන අපි කතා කරයින් පස්සේ සමහරු ඉන්නවා මීමැසි ජනපදයක් පෙට්ටියට දානකොට මේ මීමැසි ජනපදයේ මුලින්ම කරන්න උත්සාහ කරන්නේ රැජිනව හොයලා ඉවරලා යාව පෙට්ටිගත කිරීමක් කරන්න. හැබැයි එහෙම පෙට්ටිගත කිරීමක් කරන්න පුළුවන් අවස්ථා හා බැරි අවස්ථා තියෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම තැනකින් තැනකට ස්ථානයක් හොයාගෙන යන මීමැසි ජනපදයක් ගහක අත්තක හරි යම් කිසි උපස්තරයක ලැබුම්ගෙන තියෙන වෙලාවක తాවකාලිකව එහෙම නැත්නම් අපි ඒකට හඳුන්වන වචනයක් තියෙනවා ගමන් මෙහි ජනපදයක්. ගමන් මෙහි ජනපදයක් පෙට්ටිගත කිරීමේදී අපිට මේ කියන විදිහට මේ රැජිනව අල්ලලා මුලින්ම පෙට්ටියට දාන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා. එකක් තමයි අපි මේ රැජිනව හොය ඉන්නේ නැහැ. මේකේ ඉන්න සම්පූර්ණ වැඩකාර මැස්සියොන් අල්ලගෙන පෙට්ටියක් ඇතුළට ඒගොල්ලෝ විසින්ම ගමන් කිරීමක් කරන්න සිද්ධ කරනවා. එහිදී වෙනවා ඒ රැජින එතන ඉන්නවා නම් එයාව අපි මේ මහන්සි වෙලා හොයන්න ඕනේ නැහැ. රැජින ඉන්නවනම් රැජිනත් ඒ වැඩකාර මැස්සියොත් එක්ක ගමන් කරගෙන ගිහිල්ලා ඒ අදාළ පෙට්ටිය ඇතුළට හරි අපේ දාන මේ වස්තු ඇතුළට යොමු වෙනවා. ඉතින් ඒක නිසා ඒ අපිට රැජින අල්ලන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ කිව්වේ ගමන් මෙහි ජනපදයක්. ඒකෙත් අල්ලන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒත් එක්ක කියන්න ඕනේ වද බැඳලා තියෙන ලොකු මීමැසි ජනපදයක්. විශේෂයෙන් අපි කියමු අමාරු තැනක, වහලේ සීලිමක වගේ අමාරු තැනක. එතකොට ඒ වගේ තැනක බැඳලා තියෙන ජනපදයක් පෙට්ටියකට දාන්න යනකොට රැජින වල්ලනවා කියන එක ඊටාම අසීරු. ඒ වගේම අපි කරන කාර්යයට අනවශ්‍ය කරන වැඩක්ද සිද්ධ වෙනවා. ඒක නිසා අපි රැජින මෙතනදී තෝර අල්ලගෙන ඉන්න බලන්නේ. අපි කරන්නේ මොකද්ද? මීමැසි වද ටික මුලින්ම එකිනෙක පෙට්ටියකට දානවා. ඊට පස්සේ සම්පූර්ණ මීමැසි කාණ්ඩය රැජිනත් සමගම පෙට්ටිය ඇතුළට ගමන් කරවීම තමයි අපි සිද්ධ කරන්නේ. අනික් කාරණේ තමයි මේ මිනිස්සු මේ රැජින කියන එක්කෙනා ඉන්නකොට මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම තමයි ඒකට හේතු වෙන්නේ සහ දැනුමේ තියෙන දුර්වලතාවය. මිනිස්සු මොකද කරන්නේ මේ රැජින වල්ලලා ඉවරලා වටේම ඉන්න මිනිස්සුන්ට ප්‍රදර්ශනය කිරීමක් කරනවා. මේ ඉන්න රැජින මෙන්න බලා ගන්න. ආයෙ බලා ගන්න වෙන්නේ නැහැ කියලා ප්‍රදර්ශනය කිරීමක් කරනවා. ඒ කරගෙන යන අතරතුරේදී ඒගොල්ලන්ටත් අමතක වෙනවා දැන් ඒක කටින් කට මිනිස්සු කියාගෙන යනවා මිනිස්සු දුවගෙන එතෙන්ට එන්න පටන් ගන්නවා මේ සියලුම දේට කාලයක් ගත වෙනවා. සමහර කරට මිනිස්සු ඇවිල්ලා කියනවා අනේ චුට්ටක් තියාගන්න අනේ මේ අපි අරගොල්ලන්ටත් කතා කරා ඒගොල්ලොත් බලන් දෙනවා. එහෙම නැත්තම් දුරකථන නැමතුමක් දීලා තව කාට හරි කියනවා අනේ ටක් ගාලා එන්න මීමැසි රැජින පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? කාලයත් එක්ක මේ පුද්ගලයාගේ අතේ මීමැසි රැජින එයා තියාගෙන ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ එයා ඒක පෙට්ටියට දාලා මීමැස්සොන් ඇතුළත් කිරීමේදී එයාගේ අතේ තියෙන දාඩිය ගෑවිලා හරි මීමැසි රැජිනගේ ෆෙරමෝන් සුවඳ මීමැස්සොන්ට නොලැබී යම්කිසි කාල වේලාවක් ගත වීම නිසා හෝ මේ රැජිනව අනික් මීමැස්සන්ට අඳුනා ගැනීමට නොහැකි වෙනවා. ඒ වෙලාවේදී රැජිනව සම්පූර්ණයෙන් වට කරලා ප්‍රහාරයක් එල්ල කරලා මේ රැජිනව මරලා දාන්න පවා එයාගෙම ඉන්න ජනපදේ එයාගෙම දරුවෝ වෙච්ච වැඩකාර මැස්සියොන්ට සිද්ධ වෙනවා. මොකද ඒක ඇවිල්ලා අර අපි වැඩිපුර යාව එළියේ තියාගෙන හිටපු එකේ ප්‍රතිඵලයක් නිසා. ඒක නේ අපි මීමැසි රැජිනව ඇත්තටම වෙනම අල්ලලා දැවීමක් හෝ ප්‍රදර්ශනය කිරීමක් සිද්ධ කිරීම ඉතාම අනවශ්‍ය කාරණයක්.
දැන් මම මේ අවස්ථාවේ දකින ඔබතුමා මේ අත දාලා නොබියව මේ මීමැසි පොකුරු අල්ලලා මෙතන ඉවත් කර ගැනීමක් සිදු කරනවා. ඒතකොට මේ වගේ මීමැසි පොකුරු අතින් අරගන්නකොට මීමැස්සන්ගෙන් ඔබ කිව්ව විදිහට විත ප්‍රහාරයක් ලක් වෙන්න තියෙන අවස්ථාව වැඩි නැද්ද? අනිවාර්යයෙන්ම මේ විදිහට අපි ග්ලව්ස් හෝ අත්වැසුම් මේ පාවිච්චි කරන්නේ නැතුව මේ විදිහට මීමැස්ස අරගෙන දානකොට අත්ත වශයෙන්ම මේකේ ප්‍රහාරයක් සිද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේකෙදී අපි කියන්න ඕනේ මේ කාර්යය සිද්ධ කරන්නේ මනා පළපුරුද්දක් ඇතුව. පළපුරුද්දක් හා අවබෝධය කියන එක ඇතුව තමයි මේක සිද්ධ කරන්නේ. මේ ආකාරයටම කියන්න ඕනේ සමහරක් අවස්ථාවල අපිට මීමැස් විතරක් නෙවෙයි අපිට බඹරුන්ව පවා මේ ආකාරයට පෙට්ටිගත කිරීමක් හෝ ස්ථානගත කිරීමක් සිද්ධ කරන්න වෙනවා. හැබැයි මේකෙදි මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ දේවල් අර අපි දකින්න පළියට කරන්න නෙවෙයි මනා පළපුරුද්දක් සහ මේ සම්බන්ධව කාලයක් තිස්සේ අධ්‍යාපනය කරලා ඒ හදාarලා ප්‍රායෝගික දැනුම අරගෙන තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. හැබැයි මේකෙන් කියන්නේ නැහැ ඒක දැනුම ගත්තයින් පස්සේ විතරක් කරන්න පුළුවන් කියලා තව කෙනෙක්ට මේක සරලව කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. මොකද සමහර මීමැසි වර්ග ඉන්නවා ඒගොල්ලෝ ලේසියෙන් විත ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. හැබැයි සමහර මීමැසි ජනපද තියෙනවා පළපුරුදු කෙනෙක්ට පවා මේ විදිහට අතින් නැස්සන් අරගෙන පෙට්ටියට දැමීමේ නොහැකි අවස්ථා තියෙන මීමැසි ජනපද තියෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් මීමැසි ජනපදයක් මෙහෙම අතින් අරගෙන දානවා නම් අපි මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ මේ මීමැසි ජනපදේ අපිට අතින් අල්ලන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා. ඔව් දැන් මේ අවසාන වශයෙන් ඔබ දකින්නේ අපි මේ විදිහට මේ බෆල් එකේ හිටපු මේ මීමැසි ජනපදය මීමැසි කොට්ටාසය අපි අලුතෙන් ඒගොල්ලෝ මේ නිවාසයට මේ අපි තෝරගත්ත මේ මීමැසි පෙට්ටියට ගමන් කරලා අවසාන වෙච්ච අවස්ථාව. ඔව් ඔයාලා ඉතින් මේ වීඩියෝ එකේදී දකින්න ඇති දැන් මේ විදිහට ස්වභාවිකව ස්ථානයක තියෙන තැන්පත් වෙලා තියෙන ජනපදයක් කොහොමද අපි නිවැරදි ක්‍රමවේදයකට අනුව පෙට්ටියකට ඇතුළත් කරගන්නේ කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදිහට අපි පෙට්ටියකට ඇතුළත් කරගත්ත ජනපදයක් අපි කොහොමද මේ පෙට්ටිය තුල ස්ථායී වුණේ කොහොමද කියලා පරීක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම අපි මේ පෙට්ටියට ජනපදය ඇතුළත් කරගැනීමේදී ඔයාලා දැක්කා අපි මේ හාල්ලුර පටි උපයෝගී කරගෙන තමයි මේ වදරාමු මේකට තියලා ගැට ගැහුවේ. ඉතින් මේ ගැට ගහපු වදරාමු වල තියෙන මේ හාල්ලුර පටි අපි ඉවත් කරන්න ඕනේ. ඉතින් ඉවත් කරගන්න දිනවකවානුවක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හාල්ලුර පටි ඉවත් කරන්නේ කොහොමද? කොච්චර කාලයකට පස්සේ ඉවත් කරන්න ඕනේ? ඔව් මේ විදිහට ඇතුළත් කරගත්ත ජනපදයක් අපි කෘත්‍රිමව මේ පෙට්ටියකට ඇතුළත් කරගත්ත ජනපදයක් නැවත මේකෙන් පිටත් වෙලා නොයන විදිහට ඒගොල්ලෝ මෙතන ස්ථායී කර ගැනීම සඳහා ඒගොල්ලන්ට කැම ටිකක් ආහාර ටිකක් සපයලා කොහොමද අපි මේ තුල ඒගොල්ලෝ නිරන්තරයෙන්ම ස්ථායීකරණයට ලක් කරගන්නේ කොහොමද කියන කරුණු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් මේ වීඩියෝ එකත් එක්කත් එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මීමැසි පාලනය ගැන උනන්දුවක් දක්වන ඔයාලට පුළුවන්කම තියෙනවා ඉදිරි වීඩියෝ තුලදී මේ සම්බන්ධව තවත් වැඩිමනක් තොරතුරු දාගැනීමේ හැකියාව අවස්ථාව ලැබෙනවා.